ඉස්සුන දැන් ඉතින් මට කියන්න තියෙන්නේ දැන් උඹලට සැපද කියලා තමයි අහන්න තියෙන්නේ. එක්සයිට් අරගන්න ලක් එක චාර්ජ් කරගන්න වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. වෙසක් එකට ඉතින් අපි කිව්වානේ ඉතින් මේ වෙසක් විතර නෙමෙයි අපි කිව්වා මේ මේගොල්ලන් බලයට එන්න ඉස්සෙල්ලාම අපි කලින්ම කිව්වා මොම් පට්ට හොරු බොරු කියන්නේ ඡන්ද කාලේ මතකනේ කියපු දේවල් අන්තිමට අපි ඒ කාලේ ඇත්ත කිව්වම අපේ ගෙවල් වලට ගහලා අම්මලා ගෙවල් වලට ගහලා ගිනි තියලා ඉස්සුන දැන් ඉතින් මට කියන්න තියෙන්නේ දැන් උඹලට සැපද කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද මේ සල්ලි හැකර්වරු කියලා හොරකම් කරගෙන එක එක ගිණුම් වලට දාගෙන මුන් කන්ටේනර් වංචාවේ ඉඳලා අනේ මන්ද ඉතින් මුන් මේ කරන හොර වැඩ එක්ක ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එකේ බොන්ස් දැක්කද මේ වෙන කොහෙද account එකට සල්ලි දාගෙන එතකොට අස්වැසුම ඩබල් ගෙවලා ඉතින් මුන් කරන දැන් ඒ කියන්නේ දැන් හදිසියවත් රාජ්‍ය නිලධාරී කවුරු හරි නිලධාරියෙක් මේ ගැන කවුරු හරි ඇත්ත කියන්න ගියොත් උඹලා ඡන්දේ දුන්නා ඉතින් අපිත් ඉතින් දුක් විඳිනවා. ඒ වගේම කියන්න ඕනේ හම්දුරනේ මේ මම අවුරුදු කීපයකට කලින් මේ මෙල්බන් යනකොට එහෙ ඉන්න JVP කාර්යෝ සෑහෙන්න පෙත්සම් ගැහුවා මට එන්න එපා කියලා. මම යන්න ගියේ මේ සංගීත සම්දර්ශකයට හම්දුරනේ. දේශපාලන වැඩක් කරන්න නෙමෙයි. අද එහෙ විජිත හේරත් ගිහිල්ලා ආපු ශ්‍රී ලාංකිකයන්ට ලুকু පාට් එක දානවලු හම්දුරනේ. ලুকু උජාරුවට කතා කරලා ලুকু පාට් එක දාලා එක මිනිස්සෙක් පුටුවට පයින් ගාලා ගිහිල්ලා ඒ විදිත හේරත් කතා කරනකොට මෙල්බන් වල ඒ මිනිස්සයාට 50ක් ගෙන්න ගන්න බෑ. හිටපු මිනිස්සුත් කතා කරනකොට මේ මිනිස්සයා මේ උද්දච්චකමට කතා කරන මිනිස්සෙක් කියලා නැගිටලා ගිහිල්ලා. ඉතින් මේ ආණ්ඩුව ඉතින් උන් හිතාගෙන ඉන්නේ මට හිතෙන්නේ මේ මිනිස්සුන්ට තරු පෙන්වන්න මේ වෙසක් එකට අත්‍යවශ්‍ය එකක් කියලා වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ ඩීසල් වැඩි කළාම පෙට්‍රල් වැඩි කළාම අනිත් මිනිස්සුන්ට තරු පෙන්නේ. අනිත් එක වෙසක් කූඩුත් එක්කම තරු පෙන්නලා. අනිත් එක දැන් ඔබ වහන්සේලාත් මේවා ගැන කතා කරන්න ඕනේ. දැන් ඔව් මේ ප්‍රශ්න තියෙනවානේ දැන් මේ සංඝයා ස්වාමීන් වහන්සේලාගේ වැරදි යම් දේවල්. ඒවා ගැන අපිට අයිතියක් නැහැ කතා කරන්න. හැබැයි මේ මට පේනවා දැන් මේ ලুকু බෞද්ධ විරෝධී රැල්ලක් යනවා හාමුදුරනේ මේ එක එක දේවල් අල්ලගෙන විශාල වශයෙන් මේ පන්සලට ගහනවා. මම දැක්ක සමහර පෝස්ට් වල තියෙනවා පන්සලට දාන දෙන්න එපා. රැල්ලක් හදමු ස්වාමීන් වහන්සේලාට එහෙම රැල්ලක්. ඕක අපි එන්න කලින්ම කිව්වනේ. මේගොල්ලෝ නිරාගමිකයි කියන එක හොඳටම පේනවනේ. දැන් මේ පේජ් වලට ගියාම ගොඩාක් වල තියෙන JVP පේජ්. එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ ඒගොල්ලන්ගෙන් කැඩිලා ගියේ කොටස්. ඉතින් ඒක නිසා මේ මොනවා කළත් මේ පොයට බලා ගන්න තුන පන්සල් ගාවට ගියා නම් මිනිස්සු පන්සල් ඇවිල්ලාද නැද්ද කියලා. මොකද පන්සල් වල ඉඩ නැහැ. එතකොට දානමාන අනන්ත අප්‍රමාණ. ඒක නිසා මේ කොහෙවත් යන ඉපාටුව කිව්ව කියලා මිනිස්සු දන් දෙන එකවත් පන්සල් වහන්නේවත් නැහැ. ඒව උන්ට කරන්නත් බෑ. ඒක නිසා බෞද්ධයෝ හැමදාම වගේ මේ පාර පන්සල් ගියා ඊට වැඩියෙන් ගියා. ඔව් වැඩියෙන් ගියේ හේතුව තමයි ඒවට පාඩම් හැටියට. ඒක නිසා අපේ බෞද්ධයෝ එහෙම කාලයක් තිස්සේ මේ රට වෙනුවෙන් පෙනී හිටියේ සහ මේ රටේ බුදුදහම වෙනුවෙන් පෙනී හිටියේ බෞද්ධයෝ ටිකක් ඉන්නේ. ඒක නිසා ඒ මිනිස්සු එහෙම මේ එක එකට වෙනස් කරන්න බෑ. මට හිතා ගන්න බැරි තාම මේ රටේ නායකයා කියපු පරණ බොරු ටික තියෙනවනේ හම්දුනේ. ඒ බොරු ටික දැන් කියන කතා එක්ක මේ සමාජ මාධ්‍යවල ඕන තරම් වීඩියෝ තියෙනවා. මේ විශේෂයෙන් මේ ආණ්ඩුවට වැඩිම කඩේගේ මේ ලංකාවේ මේ එළියේ ඉන්න අය විශාල වශයෙන් කඩේ කියන්නේ. ඉතින් එහෙම වීඩියෝ තියෙද්දි මුම් බොරු කියන්නේ කියලා පෙනි වීඩියෝ බල ඕන තරම් තියෙන වීඩියෝ. ඒත් තාම ඒ බොරුවම ආපහු ආන ඕනේ. එකම බොරුව දෙපාරක් අහන්න පුළුවන්ද? ඒක තමයි කියන්නේ. සාමාන්‍ය දැන්වත් පොඩක් කිව්වලේ දවල් වලට නෑනේ දන්න මිනිහෙක් නේද? මීහරකෙක් කරන්නේ. මුන්ට වැඩ බෑ. මුන් පට්ට හොරු. ඉතින් දැන්වත් තේරුම් ගන්න මුන් ගැන මුන් කවුද කියලා. ඔය දැන් කමෙන්ට් දාගෙන යන්න දිගටම. දැන් මේ මිනිසුන්ට තේරෙනවනේ දැන් මුන් මොනවද කරන්න කියලා. මේ අවුරුදු දෙකමාරට මේ රටේ කිසිම දෙයක් වුන්නේ නැහැ. මේ රටේ අවුරුදු දෙකමාරට පාලන් ඇදුවා. අපේ අර පේන් ගෑවරේ. නෑ පාලන් ඇදුවේ පිටකොට්ටේ. ඔය එකත් කරා පේන්ටුත් ගෑවා. ඔව් වැලිකොට්ට වලින් හදපු පාලන් ඊළඟ වරුසාවේදී ගියා. ඔව්. දැන් ආපහු වැලිකොට්ට වලින් ගැහුවනම් මං කියන්නේ ඊළඟ වරුසාව දක්වා තියාගන්න පුළුවන්. දැන්වත් තේරුම් ගන්න. හැබැයි නායකතුමයි මේ රජයේ ඇමතිවරයෙකු අපි දැක්කනේ ඊයේ හොඳට කතා බහ කර ඉන්න පන්සල. නායකතුමයි නාම රාජ්‍ය පක්ෂ මාත්‍යයි මේ රජයේ ඇමතිවරයෙකු හොඳට කතා කර ඉන්නකොට එහෙම තමයි ඉතින් මේ නාමල් රාජපක්ෂ කියන්නේ මේ මගේ නායකතුමා නෙමෙයි මගේ යාළුවෙක් මිත්‍රයෙක් නාමල් රාජපක්ෂ ඉතින් හැමෝත් එක්කම කතා කරනවා නාමල් රාජපක්ෂ
රටට වැඩක් කරන්න පුළුවන් ඕන මිනිස්සෙක් එක්ක කතා කරනවා. ඉතින් එහෙම කියලා වැරද්දක් වුණාම ඒ මිනිස්සයා කතා කරන්නේ නැතුව ඉන්නේ නැහැ. මම හිතන්නේ දැන් විපක්ෂයක් හැටියට ඒ මිනිස්සයා තමයි දැන් දිගටම කතා කරන්නේ. රටට අවශ්‍ය